ආයුබෝවන් සිංහල විචාරපගේ YouTube නාලිකාවට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ පට නැරඹීමට දැන්ම අපිව සබස්ක්‍රයිබ් කරන්න. සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික ජනතාවගේ සංස්කෘතිය තුළ අතිශයින් වැදගත් උත්සවයක් ලෙස සිංහල හින්දු අලුත් අවුරුද්ද සැලකිය හැක. සිංහල බෞද්ධයන් සහ දෙමළ හින්දු ජනතාව දෙපිරිසම එකට සමරන මෙම උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංස්කෘතික උත්සවයක් ලෙස සැලකේ. සෑම වසරකම අප්‍රේල් මාස 13 හෝ 14 දිනට මෙම අලුත් අවුරුද්ද උදා වෙයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන අවස්ථාවට අනුව මෙම නව වසර ආරම්භ වීම විද්‍යාත්මකවද පැහැදිලි කර ඇත. එම නිසා මෙය සූර්ය නව වසරක් ලෙසද හඳුන්වයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකාවේ කෘෂිකාර්මික ජීවිතය, ස්වභාව ධර්මය සහ ජනතා සංස්කෘතිය සමග දැඩි සම්බන්ධතාවයක් ඇති උත්සවයක් ලෙසද සැලකේ. අලුත් අවුරුද්දට පෙර ජනතාව විශේෂයෙන් මේ සඳහා සූදානම් වේ. නිවාස පිරිසිදු කිරීම, වතු පිටි හා අවට පරිසරය සකස් කිරීම, පැරණි භාණ්ඩ ඉවත් කර නව භාණ්ඩ මිලදී ගැනීම වැනි කටයුතු මෙම කාලයේ සිදු කරයි. එමෙන්ම අලුත් ඇඳුම් මිලදී ගැනීම, අවුරුදු කැවිලි සකස් කිරීම සහ පවුලේ සමාජිකයන් සමග උත්සවය සැමරීමට අවශ්‍ය දේවල් සූදානම් කිරීමද සිදුවේ. මෙවැනි සූදානම් වීම නව වසර නව ආරම්භයක් ලෙස පිළිගැනීමේ සංකේතයක් ලෙස සැලකිය හැක. සිංහල හින්දු අලුත් අවුරුද්දේ තවත් එක් විශේෂත්වයක් වන්නේ නොනගතය ලෙස හැඳින්වෙන කාලයයි. මේ පැරණි වසර අවසන් වී නව වසර ආරම්භ වන අතරතුර ඇති කාලයයි. මෙම කාලය තුළ සාමාන්‍ය දෛනික කටයුතු නවතා ආගමික කටයුතු කිරීම සිරිතයි. බොහෝ දෙනා පන්සල් හෝ කෝවිල් වෙත ගොස් ආගමික කටයුතු වල නිරත වෙති. පින් කටයුතු දෙ කිරීම, භාවනා කිරීම, බුදුන් වැඳීම හෝ දෙවියන් වැඳීම වැනි කටයුතු මෙම කාලය තුළ සිදු කරයි. එමගින් නව වසර ආධ්‍යාත්මිකව පිරිසිදු මනසකින් ආරම්භ කිරීමේ අදහස ප්‍රකාශ වේ. අලුත් අවුරුද්ද උදාවීමත් සමග නැකත් අනුව විවිධ චාරිත්‍ර ඉටු කරනු ලැබේ. පළමුව සිදු කරන්නේ ලිපගිනි මොළවීම සහ කිරි ඉතරවීම යන චාරිත්‍රයයි. අලුත් භාජනයක කිරි උණු කර ඒ ඉතිරි යාමට ඉඩ දීම සෞභාග්‍ය හා සම්පත් වැඩිවීමේ සංකේතයක් ලෙස සැලකේ. ඉන්පසුව කිරිබත් සහ අනිකුත් අවුරුදු කැවිලි සකස් කරයි. කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා, මුං කැවුම් වැනි රස කැවිලි මෙම කාලයේ විශේෂ ආහාර ලෙස සැලකේ. පවුලේ සියලු දෙනා එකට එකතු වී මෙම ආහාර භුක්ති විඳීම නව අවුරුද්ද සතුට තවත් වැඩි කරයි. අලුත් අවුරුද්දේ තවත් වැදගත් චාරිත්‍රයක් වන්නේ ගනුදෙනු කිරීමයි. මෙහිදී පවුලේ වැඩිහිටියන් කුඩා දරුවන්ට මුදල් හෝ තෑගි ලබා දෙමින් ඔවුන්ට ආශිර්වාද කරති. එය නව වසර සාර්ථක හා සෞභාග්‍යමත් වසරක් වන ලෙස ප්‍රාර්ථනා කිරීමේ සංකේතයක් ලෙස සැලකේ. එමෙන්ම වැඩ ඇල්ලීම යන චාරිත්‍රයද සිදු කරනු ලැබේ. එහිදී නවවසරේ පළමු වැඩ කටයුත්තක් නැකත් අනුව ආරම්භ කිරීම සිදු කරයි. ගොවිතැන, ව්‍යාපාර කටයුතු හෝ ගෘහස්ත කටයුතු වැනි වැඩ කටයුතු මෙසේ ආරම්භ කරනු ලැබේ. අලුත් අවුරුද්දේ තවත් වැදගත් සම්ප්‍රදායක් වන්නේ වැඩිහිටියන්ට ගරු කිරීමයි. දරුවන් තම දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට බුලත් දී ආශිර්වාද ලබා ගැනීම සිරිතකි. මෙය පවුල තුළ ගෞරවය හා ආදරය ප්‍රවර්ධනය කරන සංස්කෘතික සම්ප්‍රදායක් ලෙස සැලකේ. වැඩිහිටියන් දරුවන්ට ආශිර්වාද ලබා දීමෙන් ඔවුන්ගේ අනාගතය සාර්ථක වන ලෙස ප්‍රාර්ථනා කරති. මෙම චාරිත්‍රය පවුල් සම්බන්ධතා ශක්තිමත් කිරීමටද උපකාරී වේ. අවුරුදු සමයේ අවුරුදු උත්සව නමින් සමාජමය විනෝදාත්මක ක්‍රීඩාද සෑම ගමකම පාහේ පැවැත්වේ. පොලිඳ කෙලිය, කනා මොට්ටි බිඳීම, රබන් ගැසීම, කඹ ඇදීම, අවුරුදු කුමරා කුමරිය තේරීම වැනි ජනප්‍රිය ජන ක්‍රීඩා මෙම උත්සවවල විශේෂාංග වේ. එමෙන්ම දරුවන් ඔන්චිල්ලාව පැදීම, ගීත ගායනය, පංච දැමීම සහ නර්තනය වැනි විනෝදාත්මක ක්‍රියාකාරකම්ද සිදු කරයි. මෙම ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රියාකාරකම් සමාජයේ එකමුතුව සහ සතුට වර්ධනය කිරීමට උපකාරී වේ. අවුරුදු කාලයේ තවත් වැදගත් චාරිත්‍රයක් වන්නේ හිසතෙල් ගෑමය. මේ සාමාන්‍යයෙන් වැඩිහිටියෙකු හෝ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ විසින් සිදු කරනු ලබයි. මෙහිදී නැකත් අනුව ඖෂධීය තෙල් හිසට ගල්වා ආශිර්වාද කරයි. එය සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා කරන චාරිත්‍රයක් ලෙස සැලකේ. එමෙන්ම අලුත් අවුරුද්ද සඳහා ස්නානය යන චාරිත්‍රයද නැකතට අනුව සිදු කරමින් නව වසර සුව සහිතව ආරම්භ කිරීමට ප්‍රාර්ථනා කරයි.
එසේම සිංහල හින්දු අලුත් අවුරුද්ද පවුල් සබඳතා ශක්තිමත් කරන උත්සවයක් ලෙසද සැලකේ. මෙම කාලයේදී බොහෝ දෙනා තම ඥාතීන්ගේ සහ මිතුරන්ගේ නිවෙස්වලට ගොස් සුබ පැතුම් පිරිනමති. තෑගි හුවමාරු කිරීම සහ එකට ආහාර භුක්ති විඳීම මගින් සමාජයේ ආදරය හා එකමුතුව වර්ධනය වේ. මේ සමාජයේ සාමය සහ සහයෝගය වර්ධනය කරන සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන්නේ එබැවිනි. ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ සංස්කෘතික ආගමික සහ සමාජමය වටිනාකම් එකට කරන වටිනා උත්සවයකි. මෙම උත්සවය මගින් ජනතාව අතර සතුට සහයෝගය සහ එකමුතුව වර්ධනය වේ. එමෙන්ම වැඩිහිටියන්ට ගරු කිරීම පවුල් සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ නව වසර සාර්ථකව ආරම්භ කිරීම සඳහාද මෙම උත්සවය මහත් දායකත්වයක් ලබා දෙයි. එබැවින් සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ ජනතාවගේ සංස්කෘතික උරුමේ අගනා කොටසක් ලෙස සැලකිය හැක. ඉදිරිපත් කිරීම ආලෝකා සයුරංගී. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝවකින් හමුවෙමු. අපගේ චැනලේ නැරඹූ ඔබට ස්තුතියි.